ඉරි පොද වැස්ස කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ තිදස් දකින දේ නිසා සිද්ධ වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා ඒ වගේම like කරන්න comment කරන්න. තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න ෂෙයා කරන්න කියලා. ඉතින් තිදස් එක්ක චූටි දෝනි ඔෆිස් කාමරේට වෙලා සෙල්ලම් කර ඉන්නවා. මොකද එයා චූටි දෝනිත් එක්කම තමයි වැඩිම වෙලාවක් කාලය ගත කරන්නේ. ඉතින් ඔලිවියා ඔෆිස් එකට ඇවිල්ලා රණ්ඩු වෙලා ගියත් ඒක එච්චර ගානකට ගත්තේ නැහැ. මොකද ඔලිවියාව තිදස් වැඩිය ගණන් ගන්නේ නැති නිසා. ඒ වගේම චූටි දෝනි දැක්කට පස්සේ ගොඩාක්ම හිත සැහැල්ලු වෙනවා. ඒ වගේම සතුටින් පිරීලා යනවා. ඒ දරුවට මොකක්දෝ ආදරයක් දැනෙනවා කියලා හැම වෙලාවෙම තිදස් කියනවා. ඉතින් කොහොම වුණත් තාෂියා බබාව ඔෆිස් එකට ගෙනත් දුන්නු හින්දා බබා එක්ක ඉඳෙද්දී ආත්මී ඔෆිස් එකට එන්න ආවත් ඒ දෙන්නගේ ඉන්න විදිය දැක්කට පස්සේ ආත්මිට කතා කරලා කරදර කරන්න හිතෙන්නේ නැහැ. ඇත්තටම ආත්මී තව ටිකක් ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඇත්තටම එතනින් යන්න යනවා. ඉතින් මේ වෙලාවේදී තමයි තිදස් දකින්නේ චූටි දෝනිගේ මාලේ තියෙන පෙන්ඩන්ට් එක. ඉතින් චූටි දෝනි කොයි වෙලාවෙත් තාත්තා කියලා හැම වෙලාවෙම කතා කරන එකටත් අරුණෝත් ඒ කියන්නේ තිදස් බොහොම සතුටින් හිටියා. ඉතින් මේ පෙන්ඩන්ට් එක එයාගේ තාත්තා ඉන්නවා කියලා චූටි දෝනි කියන නිසාවෙන් ඇත්තටම තිදස් ඇරලා බලනවා. ඉතින් ඒ දකිද්දී තිදස්ගේ අදහ ගන්න බැරි වෙනවා. මොකද ඒ ඉන්නේ තිදස්ගේ තරුණ කාලෙම පින්තූරයක්. ඒ කියන්නේ ඒ ඉන්නේ තිදස්මයි. ඉතින් එයාට සදා ගන්න බැරි වෙනවා. ඉතින් මේ චූටි දෝනිගෙන් අහනවා මේ ඉන්නේ තාත්තද කියලා. ඇත්තටම චූටි දෝනි තිදස්ව තමයි ඇත්තටම තාත්තා කියලා පෙන්නන්නේ. ඉතින් තිදස්ගේ කඳුලෙන් පිරෙනවා. මොකද මෙතෙක්කල් මේ ආදරෙන් බලාගෙන තියෙන්නේ මගේම දුවද කියලා. ඉතින් ඒ වෙලාවේ තිදස්ට දුවගෙන ගිහිල්ලා අහන්න හිතුණත් ඇත්තටම තිදස් කල්පනා කරලා බලලා ඉවසින්ෙන් ඉන්නවා. මේ ගැන ඇත්ත නැත්ත හරියටම හොයාගෙන තමයි ආත්මී එක්ක කතා කරන්න ඕන කියලා. ඇත්තටම තිදස් දරුවව දැකලා ආදරේ හිතෙන්නේ නැත්තේ ඒ නිසාම වෙන්න ඇති. ඉතින් ඇත්තටම ඒ පෙන්ඩන්ට් එක තිදස්ගේ පින්තූරයක් තියෙනවා වුණාට අනිත් පැත්තේ හිස් එකක් නේ තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ආත්මී ඒ පින්තූරය නොදා ඉන්න ඇති. අනිවාර්යෙන්ම මේ මගේ දරුවා වෙන්නත් ඇති. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකින් තිදස්ගේ හිත පිරීලා යනවා. ඉතින් අනිවාර්යෙන්ම තිදස් මේ දරුවා ඇත්තටම කාගේ කවුද කියන්න මෙතනින් එහාට උත්සාහ කරන්න පටන් අරගනීවි. ඉතින් අනිවාර්යෙන් මේ දෙන්න ඉක්මනින්ම එකතු වෙනවා අපිට බලන්න පුළුවන් වේවි. ඉතින් ඔයාලට සුබ දවසක්.